අයිබෝවන් වෙල්කම් ටු කෑන්ඩි ප්‍රපර්ටි. අද තොන්න වටිනා කියන දේපලක් අරන් ඇවිල්ලා තිනවා විදේශගත වීමක් නිසා ඉතාම ඉක්මනින් අඩු මුදලකට විකිරෙන දේපලක්. ඉතින් මේ දේපල අරගෙන ඇවිල්ලා තියෙන්නේ අද පූජපිටිය මාර්ගයෙන්. ඉතින් මෙන්න මේ පැත්තට ගියොත් එහෙම යන්න තියෙන මේ මාර්ගයේ පූජපිටිය පැත්තට. මෙන්න මේ පැත්තෙන් දැන් අපි ආවොත් එන්න තියෙන්නේ අඹතැන්න ඉඳලා තමයි කියන්නේ මහනුවර කටුවස්තර හරහා මාතලේ මාර්ගයේ අඹතැන්න ඉඳලා තමයි මේ පැත්තෙන් දැන් ආවොත් එන්න තියෙන්නේ. ඉතින් මේ මාර්ගයේ එනකොට අර ඉදිරියෙන් වලට පේන්නේ පූජපිටිය ප්‍රාථමික විද්‍යාලය. මෙන්න මේ පූජපිටිය ප්‍රාථමික විද්‍යාලයට කලින් මීටර 50ක් විතර මෙහයි දකුණු පැත්තට මෙන්න මේ හැරෙන්න තියෙන්නේ මීට කාලයකට ඉහතදී කරපු බ්ලොකින් අවුට් එකට. ඉතින් මෙන්න මේක තමයි අද අරගෙන දීපල පිහිටලා තියෙන්නේ. වැඩි දුරක් නෑ. අනර ඉදිරියෙන් පේන වම්පස දෙවන නිවස තමයි අද වලවෙනියෙන් අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් බලන්න ප්‍රධාන මාර්ගයට ඉතාම ආසන්නයි. හරි අන්න අතන ඉඳලා තමයි මං ඔයාලට පෙන්වුවේ මේ දේපල තියෙන්නේ පාරෙන් වම්පස දෙවන දේපල කියලා. ඉතින් මෙන්න මේ මාර්ගය ඔයාලට පේනවා අඩි 20කට විතර වගේ පුළුල්ව ප්‍රවිෂ්ඨ මාර්ග තියෙනවා බස් මාර්ගයේ ඉඳලා. මෙන්න මේ මාර්ගය එනකොට වම්පස හමුවන දෙවන එන්ට්‍රන්ස් එක. ඒ කියන්නේ මෙන්න මේ ගේට් එකෙන් තමයි අද අරගෙන දේපලට පිවිසෙන්න තියෙන්නේ. ගේට් කණුවේ ආරම්භය තමයි වම්පස මායිම වන්නේ. ඒ වගේම මෙන්න මේ ඔයාලා දකින්න බැම්මේ අවසාන කෙළවර තමයි දකුණු පස මායිම වන්නේ. මේ තමයි මාර්ගයේ ඉඳලා බලනකොට පේන්නා වූ නිවසේ ඉදිරිපස පෙනුම. ඔයාලට පේනවා ඉතින් අර ඈත පූජපිටිය මාර්ගයේ බස් රථ ධාවනය වෙනවා. ඉතින් මේ මාර්ගයේ බොක්කාවල ඒ වගේම අංකුඹුර පූජපිටිය වගේම තවත් ප්‍රදේශ රාශියකටම මහනුවර ඉඳලම බස් රථ පැමිණෙනවා. බස් මාර්ගයේ ඉඳලා දීපලට එන්න තියෙන ප්‍රවිෂ්ඨ මාර්ග වලට පේනවා ඇති හොඳ පුළුල්වට තියෙනවා. හොඳට ඉඩ කඩ තියෙනවා. ඒ වගේම තමයි මේ අවට අලුතින් ඉදිවන නිවාස විශාල ප්‍රමාණයක් තියෙනවා මේ බ්ලොකින් අවුට් එක තුළ. ඉතින් අලුතෙන්ම මේ ප්‍රදේශයට එකතු වන පිරිසක් තමයි මේ ප්‍රදේශයේ ඒ නිසාම ඉන්නේ. මේ තමයි නිවසේ ඉදිරිපස පෙනුම. ඔයාලට පේනවා ඇති හොඳ පාකින් ස්පේස් එකක් තියෙනවා. මෙතන වාහන 3ක් විතර නවත්තන්න ඉඩකඩ තියෙනවා. නිවසේ උත්සවයක් වගේ පවතින අවස්ථාවක නම් මේ ඉදිරිපස තිබෙනා වූ මාර්ගයේ ඕන තරම් වාහන නැවැත්වීමේ හැකියාවක් තියෙනවා. ඒ තරම් හොඳට ඉඩකඩ තියෙනවා මේ මාර්ග පද්ධතිය තුල. ඊට මේ වම්පස මායිමටම වන්නට තමයි මේ නිවස ඉදි වෙලා තියෙන්නේ. දකුණු පස මායිම නිවසත් අතර හොඳට ඉඩකඩ ඉතුරු වෙලා තියෙනවා. ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ මෙතන මේ නිවසත් සමග පර්චස් 19 ප්‍රමාණයක් තියෙනවා. නිවසේ පිටුපසට වන්නට හොඳට ඉඩකඩ තියෙනවා. ඉතින් නිවසේ පිටුපස කොටසත් මම ඔයාලට වීඩියෝ අවසානයේදී පෙන්වන්නම්. ඈතින් බස් රථ ධාවනය වෙනවා ඔයාලට පේනවා ඇති. ඉතින් ඒ වගේ ඊටාම කෙටි දුරක් තමයි මේ නිවසේ ඉඳලා ප්‍රධාන බස් මාර්ගයට තියෙන්නේ. ඒ වගේම තමයි අඹතැන්න ප්‍රදේශයට තියෙන්නේ කිලෝමීටර් 2ක විතර වගේ දුරක්. ඉතින් එහෙම ගත්තාම මහනුවර නගරයටම තියෙන්නේ කිලෝමීටර් 10ක් විතර වගේ දුරක් තමයි මේ නිවසේ ඉඳලා. පියන් දෙකකට ඉදි වුණ ප්‍රධාන දොරටුව තමයි මේ ඔයාලා දකින්නේ. ප්‍රධාන දොරටුවෙන් නිවසේ ඇතුළාන්තයට පිවිසලා බලමු අපි නිවසේ ඇතුළත තත්ත්වය කොයි වගේද කියලා. මේ ඔයාලා දකින්නේ ආලින්දය කොටස. ඉතින් ඔයාලට පේනවා ඇති විශාල ආලින්දය කොටසක් තියෙනවා. හොඳට ඉඩකඩ තියෙන ආකාරයෙන් ඉදි කරලා තියෙනවා. ඒ වගේම තමයි ගෙබීම ටයිල් කරලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. මේ මහලට ඉහලින් ස්ලැබ් එක දාලා තියෙන නිසා ඉතින් ඉහළ මහල ඔයාට අවශ්‍ය කරන ආකාරයට ඉදිකර ගැනීමේ හැකියාව තියෙනවා. නිවසේ ඇතුළාන්තයට හොඳින් ආලෝකය වැටෙන ආකාරයට මෙතන වට බලා ගන්න පුළුවන් වීදුරු වලින් එක් බිත්තියක් ආවරණය කරලා තියෙනවා. ස්ලැබ් එක උඩට යන්න තියෙන පඩිපෙළ තමයි මේ ඔයාලා දකින්නේ. ඉතින් ස්ලැබ් එක උඩට ගිහිල්ලත් ඒ වටේ පරිසරයත් ඒ වගේම ස්ලැබ් එකේ තිබෙනා වූ විශාල ඉඩකඩ ප්‍රමාණයක් මම ඔයාලට වීඩියෝ අවසානයේදී පෙන්වන්නම්. ආලින්දේ කොටසත් සමගම ඔයාලට බලා ගන්න පුළුවන් ටීවී ඒරියා එකක් තියෙනවා. ඒ වගේම තමයි ඩයිනින් ඒරියා එකකුත් තියෙනවා. ඒ ටීවී ඒරියා එකත් සමගම ඔයාලට බලා ගන්න පුළුවන් නිවසේ මුළු තැන්ගය. මුළු තැන්ගයටම ගැලපෙන ආකාරයේ ටයිල් වලින් ගෙබිම අලංකාරය කරලා තියෙනවා. වගේම තමයි බ්ලැක් කලර් තීම් එකකට පෑන්ට්‍රි කබඩ්ස් යොදා තිබෙන බවත් ඔයාලට බලා ගන්න පුළුවන්. බ්ලැක් ඇන්ඩ් වයිට් කලර් තීම් එකකට ඉතින් මුළු තැන්ගේ අලංකාර කරලා තියෙන බව ඔයාලට මේ වීඩියෝවෙන් බලා ගන්න පුළුවන්.
මේ නිවස දැනට මහල් දෙකක් වැඩ අවසන් කරලා තියෙනවා සම්පූර්ණයෙන්ම. ඉතින් මේ මහලේ ඔයාලා ඒ දැක්ක ආකාරයට ආලින්දේ කොටසත් ටීවී ඒරියා එකත් ඒ වගේම තමයි කිචන් එකත් ඒ වගේම ඩයිනින් ඒරියා එකත් එක් කොමන් බාත්රූම් එකකුත් එක් නිදන කාමරයකුත් බලා ගන්න පුළුවන්. නිවසේ පහළ මහලේ නිදන කාමර දෙකක් සමග ෂෙයාරින් බාත්රූම් එකක් තියෙනවා. නිවසේ ඉඳලා පූජා පිටිය විද්‍යාලය ඊටාම ආසන්නයේ තමයි පිහිටලා තියෙන්නේ. නිවසේ ඉඳලාම ගත්තහම මීටර 100ක් වත් නැති තරම් තමයි ඒ පූජා පිටිය ප්‍රාථමික විද්‍යාලයට. ඒ වගේම මහනුවර ප්‍රසිද්ධ පාසල් වලට ගමන් කරන දරුවන් ඉන්නවා නම් ඉතින් මේ ප්‍රදේශයේ ඕනෑම තරම් උදෑසනට පොදු ප්‍රවාහන සේවා වගේම පාසල් වෑන් රථ පවා මේ ප්‍රදේශයෙන් ධාවනය වෙනවා. මේ නිවස ඉදි වෙලා තියෙන්නේ කාලයකට ඉහතදී මේ ප්‍රදේශයේ සිදුවනා වූ බ්ලොකින් අවුට් එකක එක් බ්ලොක් එකක. ඉතින් ඒ නිසාම මේ ප්‍රදේශයට අලුතෙන් එකතු වුණ පිරිසක් තමයි මේ යවට අසල්වාසීන් විදියට ඔයාට හම්බ වෙන්නේ. මේ වල දකින්නේ ඉහළ මහලේ තිබෙනා වූ කොමන් බාත්රූම් එක. මේ කොටස නිවසට තවත් අලංකාර බවක් එක් කරනවා වගේම තමයි නිවසේ ඇතුළාන්තයට හොඳින් ආලෝකය වැටෙන ආකාරයට තමයි මේ ටෙම්පර්ඩ් ග්ලාස් යොදලා මේ වෝල් එක ඉදි කරලා තියෙන්නේ. අපි නම් දැන් ගිහලා බලමු පහළ මහලේ තත්ත්වය කොයි වගේද කියලා. පහළ මහලේ නිදන කාමර දෙකක් තියෙනවා ෂෙයාරින් බාත්රූම් එකක් සමග. මේ නිවසේ වැඩ අවසන් කරලා තියෙන සම්පූර්ණ කොටස සම්පූර්ණයෙන්ම ගෙබිම ටයිල් අතුරා තමයි තියෙන්නේ. වීඩියෝ ආරම්භයේදී මම ඔයාලට සඳහන් කරා විදේශගත වීමක් නිසා ඊටම අඩු මුදලකට තමයි මේ නිවස අලෙවි කරන්න හිමිකරු විසින් තීරණය කරලා තියෙන්නේ කියලා. මේ දේපලට පිරිසිදු සින්නක් කරවපු සහිතයි. ඉතින් පර්චස් 19මාරක ඉදි වෙලා තිබෙනා වූ මේ දෙමහල් නිවස ඒ වගේම තමයි සම්පූර්ණ නිවසටම ස්ලැබ් එක දාලා තියෙන නිසා තවත් වර්ග අඩි ගාණක් එකතු වෙලා තියෙන මේ වටිනා කියන නිවස ඔඩ මිලදී ගැනීමේ හැකියාව තියෙනවා ලක්ෂ 195ක මුදලකට. නිකමට හිතලා බලන්න මේ වගේ බස් රථ නිතර ධාවනය වන හොඳ බස් සේවාවක් තියෙන බස් මාර්ගයකට ඉතාම ආසන්නව මීටර 100කටත් අඩු දුරකින් පිහිටලා තියෙන තැනකින් ඉඩමක් මිලදී අරගෙන නිවසක් අද කාලෙදි කරන්න ගියොත් එහෙම මේ වගේ නිවසක් කොයි වගේ ලොකු මුදලක් වැය වෙයිද? ඉතින් මේවට හම්බෙලා තියෙන හොඳ වටිනා කියන අවස්ථාවක්. ඉතින් මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්න වත් කැමති නම් මේ තිරේ දිස්සන අංක වලට ඔයාලට දුරකථන ඇමතුමක් දීලා පුළුවන් දිනයක් දී වේලාවක් වෙන් කරගෙන පරීක්ෂා කරලා මිල ගණන් සාකච්ඡා කර ගැනීමකින් අනතුරුව මේ වටිනා කියන දීපලේ හිමිකාරීත්වය ඔයාගෙම කරගන්න. තවත් නිදන කාමර 3ක් විතර වගේ ප්‍රමාණයක් මේ නිවසට එකතු කරගන්න පුළුවන් ආකාරයේ හොඳ වර්ගඩි ප්‍රමාණයක් මේ ස්ලැබ් එක උඩ ඉතිරි වෙලා දැනටමත් තියෙනවා. ඉතින් ඔයාලට පේන විදිහට ස්ලැබ් එක උඩට ආවට පස්සේ වටේ තියෙන නිදහස් නිස්කලංක පරිසරය. නිදහසේ ඉන්න කැමති කෙනෙක්ට නම් මේ දේපල ඊටමත් සුදුසුයි. නිවසත් සමග ඉතිරි වෙලා තියෙන ඉඩමේ පිටුපස කොටස ඔයාලට මෙතන ස්ලැබ් එක උඩ ඉඳලා උනක් බලා ගන්න පුළුවන්. මම පහලින් ගිහිල්ලා ඔයාලට පෙන්නන්නම් මේ පහළ ඉඩමේ කොටස කොයි වගේද කියලා. මේ සම්පූර්ණ සුද්ධ කරලා තියෙන ප්‍රමාණය මේ ඉඩමට තමයි අයිති වන්නේ. තවත් නිවසක් ඉදි කරන්න වුණත් හොඳට ඉඩ කඩ ඉතුරු වෙලා තියෙනවා. මේ වගේ ප්‍රදේශයකින් පර්චස් 19මාරක් අද කාලේ මිලදී අරගෙන නිවසක් ඉදි කරලා අවසන් කරන්න අමාරුයි කෝටි 2කට වඩා අඩු මුදලකට. ඉතින් ඒ නිසා මේවාට හම්බෙලා තියෙන හොඳ වටිනා කියන අවස්ථාවක් ලක්ෂ 195ක් තමයි මේ නිවසේ මිල සඳහන් වෙන්නේ මේ හදිසි විදේශගත වීම නිසාම. ඉතින් මේ මිල ගැනත් ඔයාලට තවදුරටත් සාකච්ඡා කරගන්න පුළුවන් මේ දීපල පරීක්ෂා කිරීමෙන් පසුව. මම දැන් මේ ඔයාලට පෙන්වන්න යන නිවසත් සමග ඉතිරි වෙලා තියෙන නිවසේ පිටුපස ඉඩමේ කොටස කොයි වගේද කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ මායිම් සියල්ලක්ම
මෙන්න මේ කොළපාට මෙෂ් එකකින් ආවරණය කරලා තමයි තියෙන්නේ. ඉතින් නිවසත් සමග ඉතින් නිවසේ පරිභෝජනයට අවශ්‍ය කරන එළවලුවක් වගා කරන්න වගේ කැමති කෙනෙක් ඉන්නවනම් මෙන්න මෙතන හොඳට ඉඩකඩ ඉතුරු වෙලා තියෙනවා ඒ සඳහා. ඒ වගේම තමයි මේ ඉඩකඩ ඉතිරි වෙලා තියෙන කොටසේ තවත් නිවසක් වුණත් ඉදි කරන්න හොඳට ඉඩකඩ තියෙනවා. එනම් මේ වටිනා කියන අවස්ථාවෙන් උපරිමයේ ප්‍රයෝජනය අරගන්න කියලා වාට මතක් කරන ගමන් අදට අපි ඔයගෙන් සමුගන්නවා තවත් වීඩියෝකින් හමු වෙන බලාපොරොත්තු ඇතුව. අනිසමෙන් ඉන්න හැමදෙනාම ගිහින් එන්නම් සුබ දවසක් සියලුම දෙනාට.